දැන් පොරවල් ගැන කියද්දී මම නිකන් කියන්නේ මේ දවස්වල සෝෂල් මීඩියා වල නේ සෝෂල් මීඩියා කියන්නේ මල ලෙඩක් නේ ඈ අර අපි කවුද මේ අර කෑම පිළිබඳව කන්ටෙන්ට් කරන එකෙක් හිටිය කවුද මේ අලකිරි බූලා හරිද නෑ දැන් ඒක ඇතුලේ දැන් අන්තිමට එකේ කෙලවර තාම කෙලවර කියන කිස්සරාට බොහොම හොඳට තේරෙනවා ඒ කියන්නේ යාට ගහන්න ගිහිල්ලා මොකද උනේ ඒක ඇතුලේ ගහන්න ගිය උන්ට ලොකු හේට් එකක් ආවනේ ඒ හේට් එකේ ඉඳ ඌට උනේ හොඳා ඌට උනේ හොඳා දැන් ඌ බොහොම ජනප්‍රිය චරිතයක් බවට පරිවර්තනය වෙලා ඊළඟට ඒ කොල්ලගේ වැඩ ටික ඔක්කොම කට්ටිය බලනවා. ඌ මොඩේක් නෙමෙයිනේ. හරිද? මොරටු ඉංජිනේරින් ගිය ඒක යම් කිසි හේතුවක් නිසා අතෑරලා ඇවිල්ලා ඒක ඉතින් වෙන කතාවක් නේ. හරි? එතකොට එයා පිච් කරන්න ඕන විදිහ ඔක්කොම දන්නවා. දැනගෙන කරපු ඒ කොල්ලේ. හරි? ඒක ලස්සනට කරපු වැඩක්. අර ඒවා බලන් ඉන්න බැරි ඉන්නවනේ වෙන જાතියක්. ඒවට විරුද්ධව දැන් කතා කරන කාලේ ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඕනම දෙයක හොඳ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක පේන්න තියෙනවා. මිනිස්සු බලන් ඉඳලා අනිත් පැත්තට කතා කරන විරුසුකුත් ඉන්නවනේ. ඒක තමයි හොඳ. ඒතර මම දකින්නේ අලකිරි බූලගේ දක්ෂතාවය ලංකාවේ මිනිස්සු බහුතර ප්‍රමාණයක් දකින්න හේතුව උට ගහපු ඉඳා. නැත්නම් කවුරුත් ඔක දන්නේ නැහැ. ඒක සමහර ඔපචුනිටිස් තියෙනවා. ඒ අනික අර අවුල් වගේ පෙවුනට හරි අවුල් නැති දේවල්. හරි. බලන් ඉන්න ඉස්සරහට නේ.